හයි ගෙදර තියෙන දේවල් වලින් ක්‍රිස්මස් එකට රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් හදමුද? ක්‍රිස්මස් සමරන්න කිසිම මූඩ් එකක් නැති ඔයාට එකපාරට නැත්තට කවුරු හරි ආවොත් හදලා දෙන්න නම් මේ රෙසිපි එක හොඳටම ගැලපෙනවා. මුලින්ම මේ වගේ තෙල් ටිකක් දාගෙන ඒකට මම දීලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරලා හොඳට ටෙම්පරාදු කරගන්න. මම බත් එක රස කරගන්න මේ වෙලාවේ සීසනින් කියුබ් එකක් එකතු කරගන්නවා. ඔය ආස නැත්නම් දාන්න ඕනේ නැහැ. ඊට පස්සේ මම මෙයාගේ චිකන් ටිකක් දාලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. වතුරක් දාලා ඊට පස්සේ මම මේක විනාඩි 10ක් විතර තම්බ ගන්නවා. මට ඕනේ උනේ චිකන් ටික තම්බ ගන්න විතරයි. මොකද මේ උඩින් පේන විදිහ රෙසිපි එකක් හදන්න මට චිකන් ටික තම්බන්න ඕනේ වුණා. ඒ නිසා ඒකේ ස්ටොක් එකත් අපිට යන්නේ නැති වෙන්න තමයි මම මේ බත් එකට දාලා මේක තම්බ ගත්තේ. ඉතින් අපි බත් එක තැම්බුණාට පස්සේ මම ෆ්‍රයිඩ් රයිස් එක හදන්න පටන් ගන්නවා. ගොඩක් අයට අමාරු කාලයක් මේක කියලා මම හොඳටම දන්නවා. ඉතින් වියදම අඩුවෙන් රසට හදන්න පුළුවන් ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි මම අද මේ හදන්නේ. රටේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න අපිට තේරුණාට චූටි දරුවන්ට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් මේ නත්තල ලස්සන කරන්න ඔයාලට පුළුවන් විදිහට මේ වගේ රස රෙසිපීස් හදලා දෙන්න. ඉතින් මේ තියෙන්නේ අද අපි ලේසියට හදාගත්ත රසම රස ෆ්‍රයිඩ් රයිස් එක. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. රස රෙසිපීස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි බයි.